මේ දේ දන්නේ නැතුව නම් ළමයි A level maths bio කරන්න යන්න එපා. ඔයා දැනටමත් A level maths bio කරනවා නම් ඉක්මනට මේ දේ ඔලුවට දාගන්න. ඔයා දැනටමත් A level maths bio කරන ගමන් නිකන් මේක රහ නැති සබ්ජෙක්ට් එකක්. අයියෝ A level maths bio කියන්න නම් එපා කරපු විෂය පතයක් වගේ හිතිලා තියෙන්නේ. ඔයා මේකේ රහට උගන්වන කට්ටිය ගාවට ගිහිල්ලා නැහැ. රයිට්? හරි. මම අද මේ කතා කරන්න යන්නේ හරි රහටම 9න් බෙදන්න පුළුවන් සිස්ටම් එකක් ගැන කියලා දෙන්න. රයිට්? මේක ඇත්තටම මම ඉගෙන ගත්තේ කැම්පස් එකේදී එන අපූරු ලස්සන ක්‍රමයක්. රයිට්? ලස්සන ක්‍රමයක්. රයිට්? අපි බලමු මේක කොහොමද වැඩේ වෙන්නේ කියලා. රයිට්? දැන් මේ මම ඉස්සල්ලා මේක ගන්නවා මම උදාහරණ කිහිපයක් දාලා තියෙනවා. මේක ඉලක්කම් දෙකයි තියෙන්නේ. ඉලක්කම් දෙකයි තියෙන්නේ. ඊට පස්සේ මම උදාහරණයක් හදන්නම් ඉලක්කම් තුනක් තියෙන එකක්. රයිට්? හරි. මෙන්න බලන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. 52 බෙදීම 9. මේක මම ඉස්සල්ලාම කියනනම් රහස. හරි රහස කියන කලින් කොහොමද සුළු කරන්න කියලා කියන්නට අකල. මෙන්න 52 බෙදීම 9. ඒ කියන්නේ මේකේ තියෙන කතන්දරය ඇවිල්ලා උත්තරේ එන්නේ 5.2.7.7 කියලා තමයි එන්නේ. 5.77 කියලා දිගටම එනවා. මෙයාගේ උත්තරේ තමයි 4.555 කියලා දිගටම එනවා. 4.55 කියලා දිගටම එනවා. රයිට්? එතකොට 23 බෙදෙනවා 9න් කෙලින්ම ගන්නවා 2.555 කියලා උත්තරේ එන්නේ. මේ වැඩේට ළමයි කැල් එකක් ඕනේ නැහැ. රයිට්? අපි මොනවද ලියන්න ඕනෙත් නැහැ. තේරුණාද? අපි ගාව තියෙනවා වෙනම ආකාරයේ සිස්ටම් එකක්. හරිද? කවුරු හරි කෙනෙක් කියන්නේ O level කාලේ වෙනකොට මේක දැනගෙන හිටියද නැද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ කියන්නේ O level පන්ති යනකොට මේ සිස්ටම් එක දැනගෙන හිටියද නැද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම හිතන්නේ A level ළමයිනුත් දන්නේ බොහොම අඩු පිරිසක් විතරයි මේ වැඩේ. රයිට්? මට නැවත කියන්න ඕනේ හැබැයි මම A level මේ උගන්වන්නේ maths නෙමෙයි. A level physics උගන්වන්නේ. රයිට්? A level physics කියන එකෙත් මීට වඩා හෙන්නම මාර රස තැන් තියෙනවා. මම ඒවා රහ කරලා උගන්වන්නම් ඒ දවස්වල A level පන්ති වලට එන කට්ටිය දන්නව කොහොමද ඒක වැඩේ වෙන්නේ කියලා. රයිට්? හරි. දැන් මම කියලා ඉන්න මේකේ රහස. දැන් මේක සුළු කරන එක හරි මේක කොහොමද මේක වැඩේ කරේ කියලා දැන් කියලා දෙන්න. රයිට්? මෙහෙමයි. 52ට බලනවා 10 ගොඩවල් කීයක් තියෙනවද කියලා. කීයද? 52ට බලනවා අපි 10 ගොඩවල් කීයක් තියෙනවද කියලා. 52ට 10 ගොඩවල් තියෙනවා 5ක්. මේ ඉලක්කම් දෙක එකතු කරනවා එකතු කරලා දාගෙන යනවා. දැක්ක නේද? හරි සරලයි. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න වැඩේ තේරුණාද නැද්ද කියන එක සහ ඊට පස්සේ අනිත් කේස් එක තමයි මේක ඔයා O level ඉගෙන ගන්න කාලෙදි දැනගෙන හිටියද නැද්ද කියන එක. හරිද? අනිවාර්යයෙන් දාන්න. රයිට්? ඊළඟට දැන් මේකත් කියන්න පුළුවන් නේද? 41 41ට 10 ගොඩවල් 4යි මේ දෙන්න එකතු කරා දාගෙන ගියා. ඕනනම් කැල්ලකින් ගහලා බලන්න. රයිට්? ෂුවර් නෑ වගේ නම්. 23ට 10 ගොඩවල් 2යි මේ දෙක එකතු කරා දාගෙන ගියා. මේ දෙක කියන්නේ මොකද්ද? මේ ඉලක්කම් දෙක එකතු කරලා දාගෙන ගියා. එච්චරයි. තේරෙනවද? රයිට්. දැන් බලමු අපි මේක. 27 බෙදීම 9. සර් අපි ඔක දන්න එකක් නේ. උත්තරේ 3යිනේ. චක්‍රයනේ. රයිට්. දැන් අපි කරපු ක්‍රමයටත් ඕක එනවද කියලා බලමුකෝ නේද? දැන් 27ට 10 ගොඩවල් 2යි. සර් උත්තරේ එන්නේ නැහැ වගේ නේද? පොඩ්ඩක් ඉන්නකෝ. 7යි 2යි 9යි නේද? ඔක ලියාගෙන යනවා 2යි මේ. ඕම යනවා. රයිට්. එකක්. ඔයාලට තේරෙනවද 2.9ව ගොඩාක් යනවා කියන්නේ මේක කීයද දෙන්නේ? 3 කියන ඉලක්කමට තමයි එන්නේ. 3 කියන ඉලක්කමට තමයි එන්නේ. නැත්තම් තව ළමයෙක්ට මෙන්න මෙහෙම හිතන්න පුළුවන්. 2.99999 කියලා දිගටම යනවනේ. ඇත්තටම අපි මේ මෙතන ගන්න මේ 5යි කියලා ගන්නෙ, 4යි කියලා ගන්නෙ, 2යි කියලා ගන්නෙ 10 ගොඩවල් නෙමෙයි. ඇත්තටම මේ තියෙන්නේ 9 ගොඩවල් ගණන. 9 ගොඩවල්. දැන් මේකට 9 ගොඩවල් දෙකක් සම්පූර්ණයෙන් 9 ගොඩවල් දෙකක් ගන්න පුළුවන්. මෙන්න මෙයාට 9 ගොඩවල් සම්පූර්ණයෙන්ම 4ක් ගන්න පුළුවන්. තේරුණාද? 52 කියන එකට 9 ගොඩවල් කෙලින්ම ගන්න පුළුවන් කීයද? 5ක් ගන්න පුළුවන්. අපි 52ට 10 ගොඩවල් කීයක් තියෙනවද කියලා බැලුවට ඒ එකෙන් නිකන් සැඟවුණු අර්ථය තමයි 52ට 9 ගොඩවල් කීයක් තියෙනවද කියන එක. තේරුම් ගියාද? අයිඩියා ගාවද? රයිට් හරි. එතකොට මෙන්න ඇත්තට මේ 2යි කියලා කියන්නේ මේ මොහොතේදී 9 ගොඩවල් දෙකක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ බලාගෙන යනකොට මෙන්න මෙතනත් තමයි 9 ගොඩක් තියෙනවා මේ 9 එක ගොඩක්. ඒ 9 එක ගොඩ ගිහිල්ලා මෙතෙන්ට දානවා. දැන් මෙච්චර කරන් හිටියේ 9 ගොඩවල් දෙකයි. තව අලුතෙන් ගොඩක් ආවා. දැන් 9 ගොඩවල් ඔක්කොම 3යි. කෙලින්ම 3යි කියලා උත්තරේ දාන්න පුළුවන්. රයිට්? හරි. ඔක තමයි කතන්දරේ. ඒක චුට්ටක් ඔයා දැනගන්න ඕනේ දෙයක් සහ ඒක කොහොමද මේ වැඩේ process එක හරියට වෙන්නේ කියන එක අවබෝධ කරගන්න. රයිට්. ඊට පස්සේ මෙන්න විශේෂ එක 82 බෙදීම 9. බලමු අපි කරලා. 82 කියන්න කලින් බලන්නේ 10 ගොඩවල්. 10 ගොඩවල් කීයක් තියෙනවද? 10 ගොඩවල් 8යි. ඔන්න 8යි දශම. හරි. දැන් මේ දෙක තුරන්න 10යි.
10යි 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 කියලා ලියනවද? වැරදි. එහෙම ලියන්නේ නැහැ. හරි. කොහොමද දැන් තියෙන කේස් එක? මම නැවතත් කිව්වා මේ 8යි කියලා කියන්නේ 10 ගොඩවල්ද? නෑ. මේ තියෙන්නේ 9 ගොඩවල්. 9 ගොඩවල්. 9 ගොඩවල් කීයක් තියෙනවද දැනට? දැනට 8ක් තියෙනවා. ඔයා හොඳට බැලුවොත් තේරෙයි මේ 10 කියන එක ඇතුලේ 9 ගොඩක් සහ 9 එක ගොඩක් සහ තවත් එක්කම ඉතුරු වෙනවා එකක්. ඉතුරු වෙනවා එකක්. දැන් ඔයාලට තේරෙන්න ඕනේ. මේ මෙතන මම රවුම් කරලා තියෙන්නේ 9 ගොඩවල් නේද? 9 ගොඩවල් 8ක්. තව මේ 9 ගොඩවල් එකක් තියෙනවා. එයා මෙතනට ගෙනත් දානවා. දැන් ඔක්කොම 9 ගොඩවල් කීයයිද? මේ 8ට මේ 9 ගොඩ ගෙනක් දානකොට ඔක්කොම 9 ගොඩවල් කීයද? 9යි. 9යි දශම ඉතුරුයි එකක්. ඉතුරුයි එකක්. ඒක මෙහෙම දාගෙන යනවා. right දාගෙන යනවා. right. දැන් මම ඔයාට ගාණක් දානවා. ඔයා කමෙන්ට් එකක් දාගෙන යන්න හරියට හැදුවද නැද්ද කියලා. හැබැයි අවංක වෙන්න. කැල් එක පාවිච්චි කරන්න එපා පැටියෝ. හරිද? අපරාධයක් වෙන්නේ. මේ සිස්ටම් එකේ එතකොට අපරාධයි. right. හරි. මම ඔයාලට දෙන ගාණ මෙන්න මේක දෙන ගාණ. right. මෙන්න මෙහෙමයි ගාණ. ගාණ තමා 58 බෙදීම 9. හරිද? 58 බෙදීම 9. කැල් එක පාවිච්චි කරන්න එපා, අතින් සුළු කරන්න එපා. අර මං කිව්ව ටෙක්නික් එකට ටක් ගාලා බලන්න. right? හරි. මේකේ උත්තරේ කමෙන්ට් එකක් දාගෙන යන්න. right? කමෙන්ට් එකක් දාගෙන යන්න. right? හරි. දැන් ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් ඉලක්කම් දෙකේව කියලා දුන්නා. දැන් ඉලක්කම් කී එකක් ඕනේද? තුනේ එකක් කොහොමද අපි කරන්නේ? බලමු ඒකත්. right? බලමු ඒකත්. 521 බෙදීම 9. සර් උතන ඉතින් ඉලක්කම් තුනක් නේ. ඔව් ඒක තමයි මම කියලා දෙන්න යන්නේ. right? ඔන්න බලගන්න. කරන වැඩේ හරි සරලයි. මොකද්ද? ඔයා දන්න දේම තමයි. 521 කියන එක ලියා ගන්නවා මෙන්න මේ විදිහට. දන්නව නේද ඒක? right හරි. දැන් කරන්නේ මේක ඇතුලේ ගොඩවල් දෙකක් ගන්න එක. නේ 52 වගේ සීන් එක. 52 වගේ. 52ට ඇත්තරම මේ අපේ අරමුණ 9 ගොඩවල් බලන එක. 9 ගොඩවල් බැලුවත් එකයි 10 ගොඩවල් බැලුවත් එකයි. right 10 ගොඩවල් පහක් තියෙන. ඔන්න 5යි. හරි 10 ගොඩවල් 5යි. ඊට පස්සේ මෙතනින් පොඩි ඉරක් ගහලා මේ දෙක එකතු කරලා දානවා මෙතෙන්ට. මේ දෙක එකතු කරලා දානවා මෙතෙන්ට. right ඊට පස්සේ අහපන් මේ එක අරගෙන ඉන්නවා 71. 71ට 10 ගොඩවල් කීයද? 71ට 10 ගොඩවල් කීයද? 71ට 10 ගොඩවල් ඇවිල්ලා 7යි. 71ට 10 ගොඩවල් 7යි. මෙතනින් මෙහෙම ඉරක් ගහනවා මේ දෙක එකතු කරලා මේ දෙක එකතු කරලා දානවා මෙතෙන් 7යි 1යි 8යි. ඔන්න වැඩේ. එතකොට මේකේ අවසාන උත්තරය එනවා 57.8. හරි ඔක දිගටම යනවා. ඔක දිගටම යනවා. right හරි. මොකක්ද මෙතන තියෙන පොයින්ට් එක? දැන් ඔයා හොඳට බැලුවොත් තේරෙනවා මෙන්න මෙතන මේ නම් වරක් පහ කීයද? 45යි. හොඳට කල්පනා කරලා බලන්න 52කින් 45ක් අඩු කරොත් 7යි නෙමෙයිද? අන්න right. අපි මේ එකතු කරලා මෙතෙන්ට දාන්නේ මේ දෙන්න අඩු කරලා එන අගය. තේරුණාද නැද්ද කියලා හොඳට බලන්න. හරිද? තේරුණාද නැද්ද කියලා හොඳට බලන්න. right? එච්චරයි. අර අපි මේ මැද කෑල්ල ලියන්නේ නැතුව මේ දෙන්න එකතු කරලා කැලිපි මෙතෙන්ට දානවා. එච්චරයි. ඒ කියන්නේ අර මෙතන එක එනගේ සහ ඊට පල්ලෙහා එනගේ අඩු කරලා දානගේ තමයි මෙතන දාන්නේ. ඒක හොයන්නත් පුළුවන්. නැතුව අර ඉලක්කම් දෙක එකතු කරලා දාන්නත් පුළුවන්. right? අපි නිකන් තව එකක් ගත්තොත් එහෙම දැන් උත්තරය අරක නිකන් ඔයාලට වැඩි ප්‍රැක්ටිස් වෙන්න. දැන් මේ වෙලාව හිතලා දෙන්නේ 422 ඔන්න බලමු අපි 422 බෙදීම 9යි. right? හරි. 42ට 9 ගොඩවල් නැත්නම් 10 ගොඩවල් 4යි. ඊට පස්සේ මෙතනින් ඉරක් ගැහුවා. මේ දෙක එකතු කරා කීයද? 4යි 5යි 6යි. 4යි 2යි 6යි. ඊට පස්සේ මේ දෙකේ ඉලක්කම ගත්තා. ඊට පස්සේ 62ට 10 ගොඩවල් 6යි. 6යි මෙතනින් ඉරක් ගැහුවා. 6යි 7යි 8යි. ඔන්න. එතකොට මෙතන උත්තරේ එනවා 46.8යි කියලා. තව ඔක ඉස්සරහට යනවා. right? ඔන්න වැඩි. ඔන්න ඔහොම තමයි අපි මේ මැත්ස් වල තියෙන රහ එළියට ගන්නෙ. right? මම මේ බයෝ වල තියෙන ඔය රහ එළියට දෙන්න දන්නේ නැහැ. මම බයෝ නෙමෙයි කරේ ඒ ලෙවල් වලට. කෙමිස්ට්‍රි කරාට කෙමිස්ට්‍රි වලට මට දෙන්න වෙලාවක් නැහැ. ඒකේ රහ මම ඉගෙන ගත්තේ නැහැ. right? හැබැයි මැත්ස් වල හරි රහ පාඩ් තියෙනවා මම ඒවා දෙන්නම් සහ ෆිසික්ස් වල තියෙනවා මාර රස පාඩ්. හරිද? කියන්නේ ඒක හරි අමුතුයි හරි ලස්සනයි. right? ඒ දේවල් දිගටම දෙන්නම්. මේ ඒකෙන්ද ඊට පස්සේ ඔයා මේ කරුණු ටික හරියට පිළිවෙලට කරගෙන ගියොත් ඔයාට මේ A level maths bio කියන එක අර අප්පිරිය විෂයක් වෙන්නේ නැහැ. ඔයා ආසාවෙන් හරි ෆන් එකකින් ඉගෙන ගන්න පටන් ගන්නවා. right? හරි එහෙනම් මේ එතක දාන්න ඔයාට මොනවා හරි maths වල තිබ්බොත් මම ටයිම් එක තිබ්බොත් මම ඒවට විසඳුම් දෙන්නම්.
ෆිසික්ස් වල ඔයාට මොනවා හරි ගැටලු සහගත තැන් තියෙනවා නම් ඔයා A level maths bio කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ෆිසික්ස් කරන්න ඕනේනේ. භෞතික විද්‍යාවේ ඔයා මොනවා හරි ඔයාට ගැටලු සහගත කියන්නේ අවුල් වෙච්ච තැන් තියෙනවා නම් ඔයාට අග් ගාලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒකට මම හරි ලස්සන කතාවක් හදලා දෙන්නම් සහ ඒක වෙන විදිය ගැන ඔයාට මම කියලා දෙන්නම් රයිට්. එන සරලව රයිට් හරි. මේ එහෙනම් හැමෝටම ජය වේවා. එහෙනම් අපි ඊළඟ කොටස් වලදී හම්බෙමු. එන හැමෝටම ජය වේවා. එච්චරයි.